මේ දවස්වල ගොඩක් ඔය දැන් ඔයගලන්ගේ කතාවේ තියෙන මාතෘකාවක් තමයි එල් නිනෝ කියලා කියන්නේ. එල් නිනෝ කියන සංසිද්ධිය අරගත්තාම එල් නිනෝ කියන එක සාමාන්‍යයෙන් ඔයගලන්ගේ වචනවල තියෙන එකක් නෙමෙයි. මේක ස්පාඤ්ඤ භාෂාවේ වචනයක්. මේකට තේරුමක් තියෙනවා. මේකට සමහරු කියනවා ක්‍රිස්තු දරුවා කියලා. සමහරු කියනවා පිරිමි ළමයා කියලා. දැන් ඔයා බලයි මූදක තියෙන වතුර රත්විල්ලකුයි මේකකුයි අතර වෙනස මොකක්ද කියලා. හරිද? එන්න කියලා දෙන්න. මේක ස්පාඤ්ඤ භාෂාවේ වචනයන්නේ එල් නිනෝ කියලා කියන්නේ. මේක ඇති වෙන්නේ ලෝකේ ලොකුම සාගරය ආශ්‍රිතව. ඒ කියන්නේ ලෝකේ ලොකුම සාගරය පැසිෆික් සාගරය. ලෝකේ තියෙන සමස්ත වතුර ගානෙන් 50%කටත් වඩා අපි කියනවා භාගයකටත් වඩා තියෙන්නේ පැසිෆික් සාගරේ. වර්ග කිලෝමීටර් මිලියන 165කටත් වඩා වතුර එකතු වෙන්නේ මේ පැසිෆික් සාගරය ආශ්‍රිතව. අදන්න රබලමදී මේ පැසිෆික් සාගරය ආශ්‍රිතව ජල වාෂ්පත් එක්ක ඇදීගෙන එන ලෝකයේ දේශගුණ රටාව අනිත් පැත්ත හරවන්න පුළුවන් ප්‍රබල සුළං ඉපදෙනවා. මේ ඔයාලට පේන විදිහට පැසිෆික් සාගරේ බටහිර පැත්ත අරගත්තට පස්සේ පැසිෆික් සාගරයේ බටහිර පැත්තේ වතුර උණුසුම්. එතකොට මේ පැත්තේ වායුගෝලයේ වායු පීඩනය ගැන ගත්තොත් අඩු වායු පීඩනයක් තමයි ඒ මුහුදු බඩ ප්‍රදේශයේ ආශ්‍රිත වායුගෝලයේ තියෙන්නේ. ඕකෙම අනිත් පැත්ත ওই රූපසටහනේ ඔයා බලන්න පැසිෆික් සාගරයේ නැගෙනහිර පැත්ත අරගත්තොත් ඒකේ මුහුදු ජලයේ සිසිල් ගතිය වැඩි. ඒ හා සමගාමීවම ඒ මුහුදාශ්‍රිත වායුගෝලයේ වායු පීඩනය වැඩි ගතියක් ඔයාට බලා ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය රටාව තමයි මේ පැසිෆික් සාගරයේ නැගෙනහිර පැත්තේ ඉඳන් බටහිර පැත්තට සාමාන්‍ය විදියට හුලං හමාගෙන යන එක. මේ හුලඟින් ගොඩාක් අපේ පැසිෆික් සාගරයේ බටහිර පැත්ත විශේෂයෙන් ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, පිලිපීනය මේ වගේ ප්‍රදේශ ආශ්‍රිතව හොඳ වැස්සක් හම්බෙන්න ඒ ආශ්‍රිතව හොඳ දේශගුණයක් නිර්මාණය වෙන්න මේ වැස්ස හේතු වෙනවා. නමුත් එල් නිනෝ කියන මේ කියන සිටුේෂන් එක නිර්මාණය වෙන්නේ ගෝලීය උණුසුම් වීමේ ප්‍රතිඵලයක් විදිහට. දැන් ගෝලීය උණුසුම් වීම කියන එක අරගත්තාම මේක ගොඩක් අපේ වැඩ හින්දා තමයි වෙන්නේ. අපේ පැත්තෙන් ගොඩක් කාබන් දහනය කිරීම සිද්ධ වෙනවා. එතකොට වායුගෝලයේ වායු දූෂණය ගොඩක් අධිකයි. යුදමය තත්ත්ව ගොඩක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම කංජ තෙල් කෙත් වලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම කරනවා. මහා පරිමාණයේ විශාල වශයෙන් මේ දවස්වල වායුගෝලයට අපි එකතු කරන විෂ වායු වර්ග ප්‍රමාණය ගෝලීය උණුසුම ඉහළ යන වායු වර්ග ප්‍රමාණය වැඩිවීමේ ප්‍රතිඵලයක් විදියට පැසිෆික් සාගරික ප්‍රදේශයේ උණුසුම එන්න තියෙන රටාව වෙනස් වෙනවා. ඔය රූපසටහනේ ඔයාට ඔය පේනවා වගේ පැසිෆික් සාගරික ප්‍රදේශයේ උණුසුම සම්පූර්ණයෙන් වෙනස් වෙලා මෙච්චර වෙලාවක් නැගෙනහිර ඉඳන් බටහිර පැත්තට හමාගෙන ගියපු සාමාන්‍ය හුළඟ වෙනස් වෙලා බටහිර ඉඳන් නැගෙනහිර පැත්තට තමයි යන්නේ. එතකොට බටහිරට ගියපු උණුසුම් ජලය ටික ආයිමත් නැගෙනහිර පැත්තට ඔයාට ওই රූපසටහනේ පේනවා වගේ ගමන් කරනවා. එතකොට මේකත් එක්ක සාමාන්‍ය දියවැල් රටාවත් වෙනස් වෙනවා. සාමාන්‍ය හුලං හමාගෙන ගියපු රටාවත් වෙනස් වෙනවා. මූදේ මාළුන්ට බිත්තර දාන්න තිබිච්ච තැන් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඊළඟට මේ ප්‍රදේශ ආශ්‍රිතව මේ දියවැල් රටාවල් සුළං රටාවල් ගොඩක් වෙනස් වීමේ ප්‍රතිඵලයක් තමයි පැසිෆික් සාගරයේ ආශ්‍රිතව පේරු ඉක්වදෝරු වගේ රටවල් වලට ගොඩක් ධාරානිපාත මට්ටමින් වැස්සක් හම්බෙන්න පුළුවන්. ඕකෙම ප්‍රතිවිරුද්ධ පැත්ත පැසිෆික් සාගරයේ බටහිර පැත්තට මෙච්චර කාලයක් හොඳට වැස්ස හම්බෙච්ච පැත්තට වැස්ස අඩු වෙලා ඒ පැත්තේ නියං තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පැතිවල නියං තත්ත්වයේ වැඩිවීමත් එක්ක වර්ෂාපතන රටාවල් සම්පූර්ණයෙන්ම වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. දැන් මේ එල් නිනෝ එකත් එක්ක ලංකාවට තියෙන කනෙක්ෂන් එක මොකද්ද? අහන්නකෝ. ලංකාව කියන අපේ රට අරගත්තාම අපි චුටි දූපතක්. එතකොට මේ එල් නිනෝ වල බලපෑම මේ අපේ ලංකාවටත් බලපැවැත්වෙනවා. ඔයා දන්නවද? මේ එල් නිනෝ එක කියන එක ලංකාවට ඇත්තටම බලපෑමක් ඇති කරනවා. හරිද? ලංකාව අරගත්තාම අපි පැසිෆික් සාගරයේ තියෙන රටක් නෙමෙයි. ලොකුම දේ. අපි ඉන්නේ ඉන්දියන් සාගරයේ. එතකොට අපි ඉන්දියන් සාගරයේ පුංචි දූපතක්. හරි? ශ්‍රී ලංකාවේ ඉන්දියන් සාගරයේ පුංචි දූපතක්. අපිට මෝසම් දෙකක් තියෙනවා. එකක් ඊශාන දිග මෝසම අනිත් එක නිර්ත දිග මෝසම. ලංකාවට වැඩියෙන්ම වැස්ස හම්බෙන්නේ මෙන්න මේ නිර්ත දිග මෝසමේ.
අර පැසිෆික් සාගරයේ උෂ්ණත්වය වෙනස් වීමෙන් හුලන් රටාවල් වෙනස් වෙන එක අපේ මෙන්න මේ නිරිත දිග මෝසම සහ ඊශාන දිග මෝසමට ප්‍රබල බලපෑමක් කරනවා. මේ දවස්වල නම් නිරිත දිග මෝසමට කරන්න පුළුවන් බලපෑම ප්‍රබලයි. අපි වචනයක් දෙනවා මේකට මෝසම් අක්‍රීය කරනවා කියලා. පොඩි ඔහොම හැකියාවක් තියෙනවා. මෝසම් අක්‍රිය කරපුවාම නිසි කලට වැසි ලැබෙන්නේ ඒ වගේම හම්බෙන වැසි ප්‍රමාණය අඩුයි. උදා හම්බෙන වැසි ප්‍රමාණය අඩු වුණාම විශේෂයෙන්ම මේ ලංකාවේ තෙත් කලාපය. ලංකාවේ තෙත් කලාපයට වැඩිම වැස්ස හම්බෙන්නේ මෙන්න මේකේ. අවුරුද්දේ මාස ගාණක් වැස්ස හම්බෙන්නේ නේද දිග මෝසමෙන්. එතකොට මෝසම අක්‍රිය වීමත් එක්ක නියම් තත්ත්ව වැඩි වෙනවා. ලංකාවේ අපේ ගොඩ දෙනෙක් වී වගා කටයුතු කරනවා මේ නිර්ත දිග මෝසම මූලික කරගෙන. එතකොට වී වගාව විශේෂයෙන් අපේ කෘෂි කර්මාන්තයට මේක ප්‍රබල බලපෑමක් ඇති කරන්න පුළුවන්. රට පුරාම ජල හිඟයක් නිර්මාණය වීමත් එක්ක පොළව උඩ වගේම පොළව යටත් වතුර විනාශ වීමත් එක්ක විශේෂයෙන්ම ලංකාව පුරා සෞඛ්‍යමය ගැටලු දරුවන් ආශ්‍රිතව විශේෂයෙන්ම වියපත් මිනිස්සු ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්. මේක හරි ප්‍රබලයි ඈ. එතකොට මේ එල්නිනෝ එකක් හින්දා මේ එල්නිනෝ එකක් නිසා උණුසුම වැඩි වෙන එකක් දවසේ පැය 24 ඇතුලේ උණුසුම රැඳිලා තියෙන කාල සීමාව වැඩිවීමත් මේ අපේ ලංකාව වගේ රටවල් වලට සිද්ධ වෙනවා. මේක මිනිස්සුන්ට මාර අපහසු අමාරු ඒක සෞඛ්‍යමය වශයෙන් ගත්තාම ඒ වගේම ආර්ථිකමය වශයෙන් අරගත්තාම ඒ වගේම දේශගුණීය වශයෙන් අරගත්තාම ලොකු හානිකර තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ලොකුම දේ ප්‍රබලම දේ එල්නිනෝ අපිට කලින් අඳුර ගන්න පුළුවන් චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරලා. දැන් මේ ලංකාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තියෙන දැන් එල්නිනෝ එකක් තියෙනවා කියන එක නෙමෙයි. මැයි මාසය තුළ එල්නිනෝ තත්ත්වයේ වර්ධනය වීමේ ප්‍රවණතාවය 60%ක් විතර තියෙනවා කියලා. එහෙනම් කල් ඇතුව සූදානම් වෙන්න. මොකද ඔයාට පුළුවන් ඒ එන වතුර හිඟයට දැන් මේ පෙර නිමිති එකතු වෙන වෙලාවේ වතුර පරිස්සම් කරගෙන ඒ වැඩ ටික කරගන්න. වතුර නැවත නැවත පාවිච්චි කරන එක, පුළුවන් තරම් භාවිතය අඩු කරන එක. අර එහෙම කිව්වහම තේරෙන්නේ නැත්නම් අර පිරිමැස්මෙන් වතුර පාවිච්චි කරන එක. මෙන්න මේ වගේ ජලය සම්බන්ධයෙන් අපි ඉස්සර ඉඳන් අරගෙන ආව අපේ සංස්කෘතිය මේ වෙලාවේ පවත්වාගෙන යන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඇත්තටම ප්‍රබල එල්නිනෝ තත්ත්ව නිර්මාණය වුණොත් හරි ප්‍රබල බලපෑමක් ඇති වෙන්න පුළුවන්.